අද මං ඉන්නේ ලස්සන පැත්තක. මේ බලංගොඩ ඉඳලා කිලෝමීටර 16ක් විතර ගියාම තියෙනවා කළුගල යාය කියලා පැත්තක්. ඒතරින් පල්ලෙහා තමයි මේ පැත්තෙන් පල්ලෙහා තමයි අපි දන්න වලවේ ගඟ සමනොල්ල කන්දෙන් පටන් අරගෙන ගලාගෙන එන්නේ. මං ඔයාලට අද පෙන්වන්න යන්නේ මේ වලවේ ගඟ දිගේ උඩහට ගිහිල්ලා මේ තියෙනවා ලස්සන දියැලක් ස්වභාවික තටාකයක් ඌරාවය කියලා. ඌරාවයට ගිහිල්ලා ඌරාවේ තටාකයක් පෙන්නලා වලවේ ගඟ දිගේ පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඒ තියෙන සුන්දරත්වය ඔයගලන්ට පෙන්වන්න. මම හිතන්නේ මේ වීඩියෝ එක කවුරුත් කරලා නැහැ මීට කලින්. ඉතින් මාත් එක්ක රැඳලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ වලවේ ගඟේ සුන්දරත්වය. මම දැන් අතුපාරක ඉඳලා වලවේ ගඟට බහින්න යන්නේ. දුෂ්කර මාර්ගයක් තියෙන්නේ තේවත්තක් මැදින් යන්න. අර පල්ලෙහාන් ඈතින් වලට මම පෙන්වන්නම් තව ටිකකින් වලවේ ගඟ කුමරිය කොහොමද සමනොල්ල කන්දේ ඉඳලා ගලාගෙන එන විදිය. පොඩ්ඩක් දුෂ්කර මාර්ගයක් ඉස්සනවා ටිකක්. අන්න මේ පාර පෙන්වන කළුවයියා කියනවා සමනොල්ල කන්දෙන් එන වලවේ ගඟ මුලින්ම ගම්මානයකට වැටිලා එන්නේ මේ කළුගල යාය එහෙම නැත්නම් උඩ කන්ද කියලා කියනවා. මෙහෙට තව ටිකක් උඩහෙන් උඩ කන්ද කියන පැත්තේ ඉඳලා කූඩෙල්ලොත් ඉන්නවා. පල්ලයට බැස්සන් පස්සේ බලන්න වලවේ ගඟේ සුන්දරත්වය ඔයගලන්ට පෙන්වන්න. මේ දවස්වල පොඩ්ඩක් වහිනවා. තේවත්තක් බැදින් තමයි ගඟ පල්ලෙහාට යන්න තියෙන්නේ. ඒසි පහසු පාරක නෙමෙයි යන්න තියෙන ශීඝ්‍ර හානතියක් තියෙන පල්ලමක් එක්ක තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් ලිසු අන්න වැටුණා. දාගෙන තමයි බැස් එක තමයි ඇදගෙන වැටුනේ. උන්න සරපතේ ගලවලා එමෙට පාර දිගේ යන්න යන්නේ. නැත්තම් මේ වැඩි හරියන්නේ නැහැ. අපට සිරි ඒක සල්ලම් බහින්න වෙන්නේ. ඔන්න මට ඈතින් පේනවා වලවේ ගඟ ගලාගෙන යන සද්දේ. පල්ලට ගිහිල්ලාම ලස්සන පෙන්නන්නම් එන. මේක කැමරේක අල්ලගෙන යන්න බෑ. ලිස්සනවා. හොඳටම. වැටි වැටි යාවත් ඊළඟට බලන්න තියෙන දසුන හරිම සුන්දර දසුනක්. මේක ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. වලවේ ගඟේ උඩ කොටස හරිම ලස්සනයි. ඔන්න වතුර පාරක් තියෙනවා. කූඩුවෙල නම් කෑව සෑහෙන්න. මල ටිකක් හොදගෙන ළඟ පැත්තට ගියා නම් අෂා නියම වතුර පාර. කකුල් දෙක හොදගෙන ඔන්න දැන් ළඟ පැත්තට බහින්න යන්නේ. ඔහම යන්කෝ ඉස්සරහට. උඹ රැඳලා ඉන්න. අපේ. දෙපාරක් තුපාරක් වැටුණාම කරන්න දෙයක් නැහැ. ඒක ඔයගලන්ට පෙන්වන්න ඕනේ. මම ලංකාවේ තියෙන ලස්සන තැන්. දැන් ඔන්න වතුර පාරක් එක තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. අර මහන්සි සේරම යනවා මේ වගේ වතුර පාරක කකුල දියන් ඉන්නකොට. බලන්නකො ලස්සන. තැනකට ආවා හිමින් ඔයගොල්ලන්ට ටික පෙන්නුවේ නෑ. මෙතන හරිම ගැඹුරුලු. මෙන්න මේ ලොකු වලක් තියෙනවා. හොඳට පීනන්න පුළුවන් නම් විතරයි බහින්න පුළුවන් කිව්වේ. අඩි 20ක් විතර ගැඹුරුයි කියන මෙතන වල. ඉතින් මෙතනින් පල්ලෙහාට තමයි අර මං කිව්ව ඌරාවෙන් එන වතුර පාර ලස්සනට මේ වලවේ ගඟට වැටිලා ස්වභාවික තටාකයක් විදියට හැදෙනවා කියන්නේ. බෙලිහුල්ලෝවේ නම් බලංගොඩ පහුවෙලා බෙලිහුල්ලෝවේ නගරේ පාලම හරිය ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වලවේ ගඟේ උඩ කොටසේ සුන්දරත්වය හරි බලා ගන්න අමාරුයි. ඉතින් මේක තමයි ලස්සන. මොන දැන් මම තව ටිකක් එහාට ගිහලා ඔයගලන්ට ඒ ලස්සන පෙන්නන්නම්. අද ලොකුවට වැස්ස නැහැ. වැස්ස තියෙන දවසක නම් මේ ගල් උඩින් මේ වතුර පාර යනවලු. මෙවන වතුර තියෙන පාට හරිම පැහැදිලි වතුර. වතුර ටිකක් නාගන්න තිබ්බනම් හරිම ෂොක්. මෙතන නම් ටිකක් ගැඹුරුයි වගේ නේ.
මම දැන් ආවා වලවේ ගඟේ ඉහළ කොටසට. ඒ කියන්නේ සමල්ල කන්දෙන් වැටිලා ගමක් කරහා එනකොට වලවේ ගඟේ ලස්සන බලන්න පුළුවන්. නොයඳුල් වතුර තියෙන වලවේ ගඟේ උඩ කොටසට. මේ හැරෙන්න මොකද්ද කියන්නේ? ගම උඩකන්ද පැත්ත. බලංගොඩේ දැන් කිලෝමීටර මං හිතන්නේ 16ක් 20ක් අතර එන්න ඕනේ. ඇවිල්ලා තමයි මේ පැත්ත බලන්න පුළුවන්. හරිම ලස්සන පැත්තක්. මේ බලන්නකො ලස්සන ගල් අතරින් වලවේ ගඟ ගලාගෙන යන හැටි. අපි බෙලිහුල් හොය නම් බෙලිහුල් හොය නිතර දකිනවා. බලංගොඩ පහුවෙලා බෙලිහුල් හොය නගරයේදී අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. නෝඳුල් වතුරත් එක්ක. බලන්නකො මේ මගේ එහා පැත්තෙන් පේන ලස්සන වලවේ ගඟේ සුන්දරත්වය. වලවේ ගඟේ නෝඳුල් කොටසේ සුන්දරත්වය. මේ පැත්තේ මේ ගඟේ උඩ කොටසේ මැණික් ගන්නවලු සමහර අවස්ථාවලදී. ඉතින් තාම දුර්ලභ ගණයේ මැණික් මේ වලවේ ගඟ කොමලිය අස්සේ හංගවගෙන තමයි හංගවගෙන තමයි මේ ලස්සනට මේ ගඟ ගලා බහින්නේ. මම ඔයගොල්ලන්ට මෙතන 360 360 view එකක් අරන් පෙන්නන්නම්. මෙතනින් එහාට කැලයක් තියෙනවා. ඉතින් තේවතු යායක් තියෙනවා. ඒ කැලේ අස්සෙන් තමයි වැටි මෙතනට ආවේ. පාරක් පේන්නෙත් නෑ යන්න. ඉතින් ඕක තමයි ලංකාවේ සුන්දරත්වය. ඉතින් මේවා අපි පරිස්සම් කරගන්න ඕනේ මේ තැන් වලට ආවෙන් පස්සේ. කොල කෑකලක්වත් දාලා යන්න හොඳ නෑ. ඉතින් මේ නොදුල් බව මේ විදිහටම රැක බලා ගන්න අපේ ඉදිරි පරම්පරාවට ආරක්ෂා කරලා දෙන එක අපේ යුතුයකමක් කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් මම උඩට යනවා ගිහින් ලෙවල්ලා ආපහු ඌරෝය පැත්තෙන් ඉවිල්ලා ඔයගලන්ට මේ පැත්තේ ලස්සන අරගෙන යන්න පෙන්නන්න. ගඟේ ඉඳන් කැලිය හරහා උඩට ආවා. දැන් හොඳ ගණන්. ඒ වගේම තද කූඩලු ප්‍රහාරයකටත් ලක් වුණා. එහෙම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කෙලේ ලස්සන බාන්න යනවා නම් මේ ඔක්කොටම මුහුණ දෙන්න වෙනවා. මේ මොනවා කියලාද හිතන්නේ? මහන්සිය නිවා ගන්න පොඩි දෙයක්. දලා කූඩලු කාගෙන ගඟේ ලස්සනත් බලලා ආවා. කන්දේ උට්ට ගහේ බඩු ටිකක් හම්බුණා. මහන්සිය යන්නත් එක්ක ගොඩක් දෙකක් බීලා ඉස්සරහට යන්න. ඉතින් දැන් මං ඉන්නේ වලවේ ගඟේ තව ටිකක් උඩහට ගිහිල්ලා මෙතනින් එහාට රාවණා කන්ද කියලා පැත්තකට ගමකට යන්න තියෙන්නේ. ඉතින් මේ හරිය නාන්න කිසි කරදරයක් නැතුව වතුර පාරත් එක්ක නාන්න පුළුවන්. තව ටිකක් පල්ලෙහෙන් තමයි මේ වලවේ ගඟේ පල්ලෙහෙන් තමයි මේට වසර ගානකට කලින් කිලෝ 3යි ගානක් බර පුෂ්පරාග මාණික්කයක් හම්බුනේ. ඉතින් මේ සමනල අඩවිය කියන්නේ මැණික් වලින් පිරිපුන් මහඟු බිමක්. ඉතින් මේකේ මේ වලවේ ගඟේ ගංගා ද්‍රෝණියෙන් තමයි කිලෝ 3 මාරක් බර ඇති පුෂ්පරාග ගලක් හම්බුනේ. මං හිතන්නේ වටිනාකම මිල කරන්න බෑ කියලා තමයි කාලේ කිව්වේ. දැන් මම හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනින් නාලා එබන් මේ පාර ඒ සපත්තු පාලම මේ පිටිපස්සෙන් පේන්නේ නිදහසේ නාන්න පුළුවන් තරක්. මේ මෙතන තියෙන සපත්තු පාලමක්. ඒ බලන්න වතුර පාර. බහලා යන්න පුළුවන්. හරිම නිදහසේ මේ පැත්තේ නාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් නාන්නත් පුළුවන්. මේ වලවේ ගම් ද්‍රෝණියේ ඉහළ කොටස. අර මෙතනින් එහායින් තමයි සමල්ල කන්ද මුදුන තියෙන්නේ. සමල්ල ශ්‍රීපාද අභය භූමියෙන් එන වලවේ ගම් කොමලිය මේ උඩ කන්ද හරහා තමයි ගලාගෙන යන්නේ ඉස්සරහට. මේ උඩ පැත්තට කියන රාවණා කන්ද කියලා. ඒ බලන්න මේ ගල් වලවල්. මහා රැස්සට හැරිච්ච ගල් වලවල් මේ. රෝමර ලස්සනට හැරලා තිනවා. මේ බලන්න මෙතනක් තියෙනවා. මේ ඔක්කොම ස්වාභාවික පිහිටි. මේ බලන්න ලස්සන. ඉතින් මෙතනින් වතුර ටිකක් නාලා මගේ බලාපොරොත්තු ඊළඟට කළු පහන පැත්තට යන්න. ඇස්සට මේවා උතුරා යනකොට මේ හැරිච්ච ගල් බලවල්. සමහර ඒවා තියෙනවා අඩිය පේන්නේ නැතිව මට යන්න බෑ ඉස්සරහට. මොකද ගැඹුරුයි ගොඩක්. මේ බලන්න ස්වාභාවික මේවට කියන්නේ ස්වාභාවික ගල් බලවල්. ඒ කියන්නේ වතුරත් එක්ක ඇවිල්ලා වැස්සත් එක්ක හැරිලා මේ වගේ ලොකු ගල හැරිලා කටාරම් වගේ කෙඩනවා.
මේ පොඩි කාලයක් නෙමෙයි මේවා අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ වලවේ ගඟ ගලාගෙන ගිය ගංගා ද්‍රෝණියේ තියෙන ගල් වලවල්. මම අර ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතකද දන්නේ නැහැ මේ මෙතනින් පල්ලෙහා තමයි රාත්තල් 3 මාරක් කිලෝ ගාණක් ආසන්නයට බර තියෙන පුෂ්පරාග මාණික්කයක් හම්බුනේ. ඉතින් වර්ණාකම් මිල කරන්න බැහැ කියලා කියනවා. පළවේ ගන්ද්‍රෝණියෙන් හම්බෙච්ච පුෂ්පරාග මාණික්කේ. ඒ වගේ සම්පත් 90 රටක් තමයි අපේ මේ ශ්‍රී ලංකාව. ඉතින් මේවා රැක ගැනීම අපේ යුතුයකමක්. ඉතින් මම වුණත් ඔයගලන්ට මේවා පෙන්වන්නේ. ඉතින් මේ ලංකාවේ තියෙන ලස්සන බලන්න ඔයගලන්ට. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා වතුර ටිකක් නාලා හැබැයි පරිස්සම් කරලා අවට පරිසරය පරිස්සම් කරලා යන්නේක තමයි අපේ යුතුයකම. මොකද නිතර අපි වීඩියෝ වලින් අරන් එනවා මේ ගොඩක් තැන්. ඉතින් ඊට වඩා වෙනස් තැනකට තමයි මට ඔයගොල්ලන් එක්කන් ගිහලා ඇවිල්ලා පෙන්වන්න ඕනකම තිබ්බේ. මේවා සාමාන්‍ය සංචාරකව යන තැන් නෙමෙයි. මේක තියෙන්නේ බලංගොඩ නගරයේ ඉඳලා උඩකන්ද කියලා පාරක් තියෙනවා. උඩකන්ද පාරේ කිලෝමීටර් 20කට 16කට වඩා වැඩි ආසන්න දුරක් ගියන් පස්සේ තමයි මේ වලවේ ගඟේ මුල් කොටස අපිට හම්බෙන්නේ. තවත් එහාට යනවා නම් ගොඩාක් දුර යන්න පුළුවන්. ඉතින් දැනට මම වීඩියෝ එක නවත්තලා අද දින මගේ බලාපොරොත්තු ඊළඟට තව ටිකක් එහාට ගිහිල්ලා ඔයගොල්ලන්ට තව ලස්සන තැන් කීපයක් පෙන්වන්න. වලවේ ගඟේ මුල් හරියේ මේ තියෙන්නේ ස්වභාවිකව හැදුණු තටාකයක්. මේ බලන්නකෝ මේක ඕනනම් අඩි 6ක් විතර ගැඹුරු ඇති පේන විදියට. ඉතින් පිරිසුදු වතුර ආයෙත් නොවිදුල් වතුර මේවේ තියෙන්නේ. සමනල අඩවියෙන් ගලන් එන වතුර බලන්නකෝ මේ ලස්සන. මේ බලන්න. අවුරුදු දහස් ගාණක් තිස්සේ වතුර ගලාගෙන ඇවිල්ලා ගල් හැමත් කළු ගල වුණත් හැරලා තියෙන්නේ. මේ මෙතන නම් ටිකක් ගැඹුරුයි වගේ. ඉතින් මේ වගේ සුන්දර තැන් තමයි අපේ ලංකාව. කොච්චර බලන්න කොච්චර ලස්සනද කියලා මේවා. නිතර යන තැන් වලට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා පරිසරයක් විඳලා පරිසරය ආරක්ෂා කරලා ඕලගේ මානසික සතුට විඳලා යන්න. හැබැයි මේ තැන් ආරක්ෂා කරන්න මතු පරපුරට. පොඩක් ඉස්සරහට ගිහලා බලමු එහෙනම් අපි. මේ බන්න වතුර නිල් කැටයට තියෙනවා. මේ තමයි වලවේ ගම් කුමලිය. වතුර පාරක නාලා ගියේ නැත්තම් වැඩක් නැහැ. ඉතින් මම දැන් වතුරට බහින්න යන්නේ. හැබැයි අයිස් කැටේ වගේ වතුර සීතලයි බලමු. ඉතින් හරියම සීතල වතුර ටිකක් හොඳට නාගත්තා. ඇත්තම කියනවා නම් මේ අයිස් කැට වගේ වතුර සීතලයි. ඉතින් මේ වගේ තැනකට ගිහලා නෑවේ නැත්තම් වැඩක් නැහෙනි. ඉතින් හොඳට නාලා ඇඳුමත් මාරු කරගෙන තමයි මම ඊළඟට ගමන පිටත් වෙන්න සූදානම් වුණේ. මේ වලවේ ගඟ කිලෝමීටර් 138ක් දුර ගෙවාගෙන ගිහිල්ලා අම්බලන්තොට ප්‍රදේශයෙන් මහා සාගරයට එකතු වෙන්න කලින් හොන්තැන්න ජාතික වනෝද්‍යානයේ ජල පෝෂක ප්‍රදේශයන්ගේ තියෙන ජලයෙන් ඒ වගේම ශ්‍රීපාද අභය භූමියේ තියෙන උල්පත් වලින් පෝෂණය වෙලා තමයි මේ බලංගොඩ රත්නපුර උඩවලව ඇඹිලිපිටිය හරහා ගිහිල්ලා අම්බලන්තොටදී මහා මුහුද හා එකතු වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්නුවේ වලවේ ගඟ මහා ජල කඳක් වෙන්න කලින් කොහොමද අපිට දකින්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න මේ වගේ ලස්සන වීඩියෝ ඔයගලන්ට ගේනකම්.